තමයි අර අපි කිව්ව විශේෂ මැෂින් එක මේ අපි ගාව විතර ලංකාවේ අපි ගාව විතරයි තියෙන්නේ රසංජන මෝටර්ස් මේක වැල් බොඩි ටෙස්ටිං මැෂින් කියල තමයි කියන්නේ මේක යුරෝපයේ නිෂ්පාදනයක් මේක විශේෂයෙන්ම කරන්න පුළන්දේ මං අන්තිමට කියන්න ඕකල්ලන්ට එන්න මම් දැන් පෙන්න්නම් මේකට දැන් හයිකල්ල තියෙන අපි ටෙස් කරන්න යන්න මොකක්ද කියන මේ දැන් අපි හයිකල්ල තියන්නේ BMW 5 සිරිස් ඔටෝමටික් ගිය බොක්ස එක වැල් බොඩි එක දැන් මේක තමයි අපි ටෙස් කරන්න හදන්නේ මේ මැසිින්නේ අපි බලමු දැන් මේක ක්‍රියාකාරිත්වය කොමද කියලා මොකද කාටවත් බලන්න හම්බෙන්න ගිය බොක්ස එකක් ඇතුළේ කොයි විදිහටද වැඩ කරන්න ගන්න කියන එක ඒක බලන්න පුළුවන් මේ විදිහට තමයි ඊට පස්සේ අපි එන්ජින් එක ස්ටාර්ට් කරලා කරාම ගිය බොක්ස් එක ඇතුලේ සම්පූර්ණයෙන් ඔයිල් ප්‍රෙෂර් වෙනවා කියන්නේ මේ සංසිද්ධියට තමයි. ඊට පස්සේ අපි බලමු වාහනේ පදින විදිය. එතකොට දැන් මේ මැෂින් එකෙන් කරන්නේ සම්පූර්ණයෙන්ම වාහනේ අපි ඩ්‍රයිව් කරන් යනකොට වෙන හැමදේම හැම අවස්ථාවම මේක සිමියුලේට් කර බලනවා මේ වැල් බොඩි එක ඒකට ලෑස්තිද කියන එක. එතකොට ඒක තමයි මේකේ මේ ගියර් ෂිෆ්ටින් එකෙන් මෙතන ඕගොල්ලන්ට පේනවා ඇති මේ ගියර් ටිකත් ශිප් කර බලන්න ඔයා තර මේ වැචින්න එක තින විශේෂත්වය ඒක තමයි ඒ තියෙන ස්පීඩ් ලෙවල් වල ඒ තියෙන ප්‍රෙෂර් එක හරියටම මේක දරාගන්න පුළුවන්ද මේකට කේපබිලිටි එකක් තියෙනවද කියන එක බලන එක තමයි මේ මැෂින් එකේ තියෙන විශේෂිතම දේ. ඒක වෙන කිසිම ක්‍රමයකින් බලන්න බෑ එළියේ වාහනයට හයි නොකර. නමුත් මේ මැෂින් එක හින්දා රසායන මෝටර්ස් එකේ අපිට පුළුවන් එළියේ තියලා මේ සම්පූර්ණයෙන්ම ඩ්‍රයිව් කරලා බලලා තහවුරු කරන්න මේක හරියටම හරි කියලා ඩ්‍රයිව් කරන්න. විශේෂයෙන්ම දේ තමයි එතකොට වාහනයට හයි කරන්න නැතුව සම්පූර්ණයෙන්ම මේ මැෂින් එකට මේ වැල් බොඩි එක හයි කරලා දුවෝලා බලලා සම්පූර්ණ රිපෝට් එකක් අරගෙන අපිට ඒක තහවුරු කරලා ඉවරලා අපිට පුළුවන් මේක වාහනයට හයි කරලා සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් ජොබ් එකක් විදියට කස්ටමර්ට බාර දෙන්න. එතකොට දැන් මේක ඕගොල්ලන්ටම තේරෙනවා මේ තාක්ෂණයේ තියෙන්නේ රසායන මෝටර්ස්කට විතරමයි. එතකොට ගියර් බොක්ස් ඔටෝමැටික් ගියර් බොක්ස් එකක දෝෂයක් තියෙනවා නම් කෙලින්ම රසායන මෝටර්ස් එකට එන්න අපි සියලුම ඔයාගේ දෝෂ ටික ඔක්කොම බලලා මේ තාක්ෂණය පාවිච්චි කරලා ගියර් බොක්ස් එකේ දෝෂය निराකරණය කරලා වාහනේ බාර දෙන්න.